සුබ දවසක්. අද අපි කතා කරන්නේ ලංකාවේ ඉතිහාසයේ රන්නකරුවෙන් ලියවුණු යුගයක් ගැන. ඒ තමයි අපේ මහා වීරයන් වන දුටුගැමුණු රජතුමාගේ පාලන සමය. එතුමාගේ ජයග්‍රහණය පිටුපස සිටි අති විශිෂ්ට ශක්තිය සහ වීරත්වය ගැන ඔබ දන්නවාද? ඒ තමයි අසමසම බලයකින් සහ සටන් හැකියාවකින් යුක්ත වූ දසමා යෝධයෝ. මේ දසදෙනාගේ ශක්තිය එකතු වුණේ නැත්නම් අපිට එලා රජු පරාජය කරලා අනුරාධපුර රාජධානිය එක්සේසත් කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. මේ වීඩියෝවෙන් අපි මහාවංශය සහ අනෙකුත් ඉතිහාස මූලාශ්‍ර ඇසුරින් මේ සෑම යෝධයෙකුගේම විශ්මිත උපත, ශක්තියේ තරම සහ යුද්ධයේදී ඔවුන් කළ අසමසම සේවය සවිස්තරාත්මකව සොයා බලමු. දුටුගැමුණු රජු සිය තරුණ වියේදීම දුටුගැමුණු එරාර යුද්ධයට සූදානම් වුණා. මේ යුද්ධය සඳහා දසදෙනෙකුගේ යුද්ධ සෙන්පති පිරිසක් තෝරා ගැනීමට ඔහුගේ පියා ඔහු කාවන්තිස්ස රජු නියම කළා. මේ තෝරා ගැනීම සඳහා ශක්තිය මැනීමට භාවිතා කළේ මහා ශාක්‍ය ඇතුන්ගේ පරීක්ෂණයයි. අවසානයේදී ඔවුන් ශක්තිය, වීරත්වය සහ භක්තිය මත පදනම්ව දසමා යෝධය තෝරාගනු ලැබුවා. ඔවුන් සියලු දෙනාම ගම් දහසකින් හෝ ගම් දහසකට අධිපතිවරු වූ බව පැවසෙනවා. පළවෙනි අනන්ත මිත්‍රයෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විස්මිත ක්‍රියාව අනුරාධපුරයේදී සිංහල සිරකරුවන් මරා දැමූ මරාලීන් 30 දෙනෙකුගේ මරා දැමීම යුද්ධයේදී එලාරගේ බඩයන් දස් ගණන් පාගා දමා විනාශ කිරීම උපත දුටුගැමුණු රජුගේ මව හා විහාරමාදේවියගේ සහෝදරයෙකුගේ පුත්‍රයායි. දෙවනියා සුරිනමල යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව 12 යොදුන් දුරක් දුටුගැමුණු රජුගේ පණිවිඩය එක දිනකින් යැගෙන යාම ඔහු භාවිතා කළේ වේගවත් අශ්වයෙක්. උපත දකුණු ලක කදිරගොඩ උපත ලැබූ සුරිනිමල රජකුමාරයා කාලයේදීම ඔහු හා එක් විය. තුන්වෙනියා මහා සෝන යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව සටනේදී ඔහු එක්වර සියලු සතුරන් විනාශ කරන අතර යුද්ධයේදී ඔහු කළ කීර්තිමත් ක්‍රියා රාශියකි. උපත යෝධයන් අතුරින් බලවත්ම යෝධයෙක්ද සැලකෙන ඔහු උපන්නේ ගිරි නම් ගමකය. හතරවෙනියා ගෝඨයිම්බර යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව ළමා වියේදී තම වැඩිමහලු සෝවිරාගේ උදව්වෙන් විශාල බියකරු ගල් පර්වතයක් මිනිපුටා දැමීම ඔහුගේ දෑතේ හා පයේ දැස්ස ඇඟිලි අතර දැල්වැනි ස්වභාවයෙන් තිබි බව පැවසෙනවා. උපත නිශ්චිත ගමක් නොදන්නා නමුත් ගෝඨ යන නම් ඔහුගේ ගමට සම්බන්ධයි. පස්වෙනියා තෙළුඹ යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව සටනේදී සතුරන්ගේ හිස් ගල් තලාවක තබා තෙල ඇඹරීම වැනි ක්‍රියාවලින් විනාශ කිරීම නිසා ඔහුට මේ නම ලැබුණා. උපත කුසලින් උපන් ඔහු ඉතා දක්ෂ සටන්කරුවෙක් විය. කන්ද යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව තනිව සටන් කොට සතුරන් දහස් ගණන් පලවා හැරීම. උපත ගිරිනම් ගමක උපත ලබා පසුව දුටුගැමුණු රජු හා එක් විය. හත්වැනියා පුස්සදේව යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව සටනේදී සතුරු සේනාවට භීතිය ඇති කිරීමට සක්තිමීම ඔහුගේ හක්ගෙඩියේ හඬින් සතුරන් පලා ගියා. අටවෙනියා ලබියවසභ යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව විශාල බරදියකඩ පොල්ලක් සෙල්ලම් බඩුවක් මෙන් හැසිරවීම. උපත රජුගේ ඥාති සහෝදරයෙක් වන අතර කුමාරයා සමග සමීප සම්බන්ධතා පැවැත්වූයා. වේළුසුමන යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව අශ්වයන් හැසිරවීමට උපන් හපන්කමක් දැක්වීම යුද්ධයේදී වේගවත් අශ්වයෙකු පිරිනැගී සතුරන් පලවා හැරීම. උපත දකුණු ලක ගැමුණු කුමාරුගේ ළමා කාලයේදීම ඔහුගේ ශක්තිය පෙන්නුවා රජු හා එක් විය. දහවෙනියා බරණ යෝධයා ශක්තිය අලි දස දෙනෙකුගේ බලය විශ්මිත ක්‍රියාව දැඩි සටන්කාමී හැකියාව ඔහු වේගයෙන් සටනට පිවිසී සතුරන් විනාශ කළා. උපත දකුණු ලක උපත ලබා රජුගේ පක්ෂපාතී සෙන්පතියෙකු විය.
දුටුගැමුණු රජු සහ එළාර රජු අතර ඇති වූ තීරණාත්මක සටනහමුවේ මේ දසදෙනාගේ ශක්තිය අතිශයින් වැදගත් වුණා. ඔවුන් සතුරු බලකොටු බිඳ දැමීම, රජුගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ සතුරු සේනාවට භීතිය ඇති කිරීම යන ප්‍රධාන කාර්ය ඉටු කළා. එළාර රජුගේ බලවත් සේනාව පරාජය කිරීමට හැකි වුණේ මේ දසදෙනාගේ විශ්විත ශක්තිය සහ සංවිධානාත්මක භාවය නිසා බව පැහැදිලි. ඔවුන් එක් එක් අය අලි දස දෙනෙකුගේ බලයෙන් යුක්ත වූ නිසා මේ දසමායෝධයන්ගේ සම්පූර්ණ බලය අලි 100කට සමාන විය. දසමායෝධය යනු ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කළ සැබෑ වීරයෝයි. ඔවුන්ගේ වීරත්වය නිසා තමයි අපට එක්සේසත් වූ අනුරාධපුර රාජධානියක් සහ ශ්‍රේෂ්ඨ බෞද්ධ සංස්කෘතියක් උරුම වූයේ. ඔවුන්ගේ නාමය අදටත් අපගේ ජාතික අභිමානයට මෙන්ම වීරත්වයට සජීවී සාක්ෂියක්. ඔබ දසමායෝධයන්ගේ වඩාත්ම ආදරය කරන්නේ කාටද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තවත් අපූර්ව ඉතිහාස කතා දැනගන්න අපිත් එක්ක එකතු වෙලා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයුබෝවන්. ස්තුතියි.